හයිලු හැමෝටම ඉතින් ඔන්න අද කතා කරන්නන්නේ පාසල් ළමුන්ට දෙන රුපියල් 3000ක දීමනාව සහ රුපියල් 6000ක දීමනාව ඉතින් ලැබුණ නැති කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියට කවද්ද ලැබෙන්නේ? ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? ඉතින් මේ ලැබිච්ච කට්ටියටම නැවත මේ විදිහට වවුචර් එකක් විදිහට රුපියල් 6000ක දීමනාව ගන්න පුළුවන් හැකියාව තියෙනවද? ඒ විස්තර තමයි අද කතා කරන්නේ වීඩියෝ එකෙන්. හරිතොරතුරු හරියටම නිවැරදිව දැනගන්න පුළුවන් ඉන්නේ මගේ channel එකෙන්. මගේ channel එකෙන් තමයි ඔයාලට සිංහලෙන්ම හරියටම තේරෙන විදිහටම ඔයාලට මේ වගේ තොරතුරු දැනගන්න පුළුවන් හැකියාව තියෙන. තාමත් මගේ channel එකට එකතු නැත්නම් මේක මගේ අලුත් channel එක. අලුත් channel එකටත් අනිවාර්යෙන් මේ වගේ තොරතුරු දැනගන්න ඔයාලා මෙන්න මේ විදිහට මේ වීඩියෝ එකේ කියන විදිහට දැන් මේ වීඩියෝ එක බලන හැමෝටම එකතු වෙන්න පුළුවන්. හැමදාම ඉතා ඉක්මනින්ම හරිම තොරතුරු හරියටම දැනගන්න මගේ channel එකට එකතු වෙන්නේ අලුත් channel එකකට එකතු වෙන්නේ මෙන්න මේ විදිහට මෙතනින් ඔයාලා ඊතලේ තියෙන තැනින් ටච් කරගන්න පෙන්න තැනින් ඊට පස්සේ ආපහු ඒ ඊතලේ තියෙන තැනින්ම ටච් කරගන්න ඊට පස්සේ ආපහු මෙන්න මේ ඊතලේ පෙන්න තැනින් ඔයාලට all bell icon එක ගාවින් ටච් කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට මේ විදිහට මගේ අලුත් channel එකට එකතු වෙන්න පුළුවන් අලුත් වීඩියෝ ඉතා ඉක්මනින්ම දැනගන්න හරිතොරතුරු හරියටම ඔන්න ඔය විදිහට එකතු වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ වීඩියෝ එක පුළුවන් තරම් යම් ෂෙයා කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මේක රුපියල් 6000ක දීමනාව ඉතින් අස්වැසුම ගත්තු කට්ටියට ඒ කියන්නේ අස්වැසුම තියෙන කට්ටියගේ ළමයිට මේක මේ වෙනකොට දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා රුපියල් 6000ක එක් ළමයෙකුට රුපියල් 6000 ගාන ළමයි 3 දෙනෙක් ඉන්නවා නම් 6000ව 3ක් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන දෙන්නෙක් ඉන්නවා නම් 12000ක් බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා 6000ව දෙකක්. ඉතින් එන්නේ ඒ විදිහට ඔයාලට මේක ලැබෙන්නේ නැති. ඉතින් ඒ වගේම ලැබුණ නැති කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටියට ඉදිරියේදී දානවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම අස්වැසුම නැති ළමයිට කොහොමද මේක ලැබෙන්නේ? ඒ ළමයිටත් මෙන්න මේ රුපියල් 6000ක දීමනාවක් ලබා දෙනවා. මෙන්න මේ කියන අයට තමයි ඒ කට්ටියට තමයි ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාලට අස්වැසුම නැති කෙනෙක් ඉන්නවා නම් අස්වැසුම නැති කට්ටියට ඉතින් අස්වැසුම තියෙන කට්ටියට ඒ ගිණුම් වලටම දාලා තියෙනවා මේ වෙනකොට දාලා තිබුණා. ඉතින් 31 තමයි දැම්මේ. ඉතින් මේවා ඉතින් වවුචර් එකක් විදියට තමයි මේ කට්ටියට දෙන්නේ. අස්වැසුම නැති කට්ටියට වවුචර් එකක් විදියට තමයි මේක ඉස්කෝලෙන් සමහරට ගන්න පුළුවන්. ඒ ගොඩක් දුරට මෙන්න මේ කට්ටියට ළමයි 300ට අඩු ඉස්කෝලවල. ඒ කියන්නේ ළමයි 300ට අඩු ඉස්කෝලවල ඉන්න ළමයිට ඔයාලට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ළමයිට ඔක්කොටම. ඉතින් ඒ වගේම ළමයි 300ට අඩු පාසල් වල ඉගෙන ලබන ළමයින්ට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. පිරිවෙන්වල සහ සීල මාතාවන් ආරාමවල ඉගෙනු ලබන සීල මාතාවන්ටත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ගිහි පැවිදි සිසුන්ටත් මේක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ ළමයින්ටත් මේක ලබා දෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින පාසල් යන සිසුන් සඳහා එක් අයෙකුට රුපියල් 6000ක දීමනාවක් ලබා දීමක් තීරණය කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක ළමා නිවාස වල ඉන්න ළමයිටත් මේක ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉස්කෝලේ යන ළමයි කට්ටියට. ඉතින් ඒ විදිහට තමයි රුපියල් 6000ක දීමනාව දෙන්නේ. ඉතින් රුපියල් 6000ක දීමනාවේ වවුචර් එකේ කාලය, ඒ කියන්නේ වවුචර් එක තිබුණු කාලය තවත් දීර්ඝ කරලා තියෙනවා. වවුචර් එක ගන්න තියෙන කාලය දීර්ඝ කරලා දෙනවා. වවුචර් එකක් දුන්නාට පස්සේ ඒක අරන් ගිහලා තමයි අපි මේ ඉස්කෝලේට අවශ්‍ය කරන බඩු ටික ගන්න ඕනි. ඉතින් මේ විදිහට අස්වැසුම කට්ටියට account එකට තමයි සල්ලි දාලා තිබුණේ. ඒක ප්‍රශ්නයක් නෑ. රුපියල් 6000 දැම්මාට පස්සේ 6000 අරන් ගිහලා ගන්න පුළුවන් බඩු. නැති කට්ටියට මේ විදිහට වවුචර් එකක් විදිහට දුන්න කට්ටියට වවුචර් එකේ කාලය දීර්ඝ කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ වවුචර් එක කාලය ඉතින් ඔයාලට රුපියල් 6000ක වවුචර් එකේ කාලය 2026 පළවෙනි මාසේ 30 වෙනකන් ඔන්න කාලය දීර්ඝ කරලා තිනවා. ඒ කියන්නේ මේ මාසේ 30 වෙනකන් ඔන්න ඔයාලට කාලය දීර්ඝ කරලා තියෙනවා. ඔය වවුචර් එක අරන් ගිහිල්ලා ඔයාලට මේ බඩු ටික ගන්න පුළුවන් හැකියාව තියෙනවා අවශ්‍ය කරන උපකරණ ටික. ඉතින් ඒ වගේම රුපියල් 3000ක දීමනාව ඉතින් රුපියල් 3000ක දීමනාව හම්බෙන්නේත් මෙන්න මේ විදිහට මම කියපු කාණ්ඩයට තමයි ඉස්කෝලවල ළමයි මම කලින් වීඩියෝ දාලා තියෙනවා කාටද හම්බෙන්නේ කියලා. ඉතින් ඒ ළමයිට තමයි හම්බෙන්නේ. ඒක රුපියල් 6000ක දීමනාව දුන්නා කියලා ප්‍රශ්නයක් නැහැ. රුපියල් 3000ක දීමනාවත් හම්බෙනවා. මේක පාහ වාහන ගන්න තමයි. ඒ කියන්නේ සපත්තු දෙකක් ගන්න තමයි මෙන්න මේ විදිහට මේ මුදල හම්බෙන්නේ. ඒ කට්ටියටත් මේ විදිහට දීර්ඝ කරලා තියෙනවා. ඒකත් වවුචර් එකක් විදිහට තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් වවුචර් එකක් විදිහට හම්බෙන එක මෙන්න මේ විදිහට දෙවෙනි මාසේ 15 වෙනකම්. ඒ කියන්නේ 2026 දෙවෙනි මාසේ 15 වෙනකම් ඔන්න දීර්ඝ කරලා තියෙනවා ඔයාලට. ඒක ඔන්න මාසයක ඔය කාලයක් තියෙනවා. දැන් ගිහිල්ලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඔයාලට. ඒ වවුචර් එක දුන්නට පස්සේ ඔයාලට ඒ වවුචර් එක අරන් ගිහිල්ලා මේ විදිහට අවශ්‍ය කරන උපකරණ ටික ගන්න පුළුවන් හැකියාව තියෙනවා. පාවහන් යුගලක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා රුපියල් 3000ක දීමනාවට. ඉතින් 3000ක දීමනාව ඔන්න ඔයාලට ලබන මාසේ 15 වෙනකන් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි මාසේ 15 වෙනකන් ඔන්න දීර්ඝ කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඔන්න ඔයාලට දැන් මේක ලැබුණ නැති කට්ටියටත් ඉස්සරහට මේක වවුචර් එකක් විදිහට ලැබෙයි ඉස්කෝලෙන්. නැති කට්ටියටත් මෙන්න මේ විදිහට කට්ටියට ඔයාලට අස්වැසුම තියෙන කට්ටියට අස්වැසුම් ලාභීන්ගේ දරුවන්ට ඔන්න මේක ලබා දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ ගිණුම් වලටම දාලා තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි තොරතුරු ටික අරගෙන ආවේ. ඉතින් හරියටම තේරෙන්නේ නැති කියලා හිතෙනවා. තාමත් මගේ channel එකට එකතු වෙන්නේ නැත්නම් අස්වැසුම් තොරතුරු වගේ මේ වගේ තොරතුරු ඉතා ඉක්මනින්ම දැනගන්න මගේ channel එකට එකතු වෙන්න පුළුවන්. තවත් මේ වගේ අලුත් තොරතුරකින් හම්බෙමු ඔයාලා හැමෝටම සුබ දවසක්.